අද අපේ පාඩම තමයි ප්‍රකෘති. දැන් භාෂාවේ තියෙන පුතේ නාමපද සහ ක්‍රියාපද කියලා වර්ග දෙකක්. ඔය දෙකෙන් අපි නාමපදවල ප්‍රකෘතිය සහ ප්‍රත්‍යයක් හොයාගන්නේ කොහොමද කියලා බලමු. ඒක හරිම සරල වැඩක් ඒක. මොකද අනිවාර්යයෙන්ම O level විභාගෙදී මේ ප්‍රකෘති සම්බන්ධයෙන් අහනවා. වචනයක් දීලා ඒ වචනේ ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය වෙන් කරන්න කියලා කියනවා. ඒ නිසා අපි මේක අනිවාර්යෙන් ඉගෙන ගත යුතු එකක්. බලමු අපි නාමපදයක ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය හොයාගන්නේ කොහොමද කියලා. මම මෙතන ලියලා තියෙන මිනිසාගේ ඊළඟට මිනිසාට ඊට පස්සේ තියෙන මිනිසාගෙන්. දැන් මම මේ ලියලා තියෙන්නේ එකම වචනයක රූප කිහිපයක් ලියලා තියෙන්නේ. බලමු මේ ලියපු වචන තුනේ ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය මොකක්ද කියලා. මේ මිනිසාගේ කියන වචනේ ප්‍රකෘතිය වන්නේ මිනිස් ධන ආගේ. මිනිස් ධන ආගේ. ඊළඟට මිනිසාට කියන වචනේ ප්‍රකෘතිය වන්නේ මිනිස් ධන ආට. මිනිස් ධන ආට. මිනිසාගෙන් කියන වචනේ ප්‍රකෘතිය ප්‍රත්‍යය වන්නේ මිනිස් ධන ආගෙන්. මිනිස් ධන ආගෙන්. දැන් එකක් පැහැදිලි නේද පුතේ? දැන් මේ හැම වචනයකම ප්‍රකෘතිය වෙලා තියෙන්නේ මිනිස් මිනිස් මිනිස්. හැබැයි ප්‍රත්‍ය මොකද? එහෙක ආගේ, එහෙක ආට, එහෙක ආගෙන්. දැන් පැහැදිලි අපිට ප්‍රකෘතිය එකක් යෙදෙන්නේ එකම විදියට යෙදෙන්නේ. හැබැයි ප්‍රත්‍ය විවිධ තැන්වලදී විවිධ විදියට යෙදෙනවා. එහෙනම් වචනයක හැඩය වෙනස් කරන්නේ, රූපය වෙනස් කරන්නේ ප්‍රකෘතිය නෙවෙයි ප්‍රත්‍ය. ඔන්න ඒ විදිහට පුතේ එක වචනයක් අපිට පුළුවන් ඔය වගේ රූප ඒක වචන බහු වචන වශයෙන් කොටස් 18කට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒකේ දිරියේදී වෙනම කියලා දෙන්නම් ඒකට වෙනම පාඩමක් වෙන විභක්ති කියලා. එතෙන්දී ඉගෙන ගන්න පුළුවන් වැඩිදුර ඒ ප්‍රත්‍ය 18 මොකක්ද කියලා. දැන් අපි බලමු කොහොමද වචනයක් දුන්නම ඒ වචනේ ප්‍රකෘතිය සහ ප්‍රත්‍ය හොයාගන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලමු. ඒක හොයාගන්න විදිහ හරිම සරල ක්‍රමයක් තියෙනවා. දැන් අපි එක වචනයක් මෙතන ලියමු. මිනිසාගේ කියන වචනේ. මේ වචනයක් ආවට පස්සේ පුතේ අපි මේකට අපි අතින් වචනයක් මොකක් හරි එකක් දානවා. මම ගොඩාක් තැන්වලදී කියන්නේ ප්‍රාණවාචී පදයක් නම් එතෙන්ට දාන්න පැටිය කියන වචනේ. එතකොට මොන පැටියද අපි කියන්නේ? මිනිස් පැටිය. හරි. දැන් මොකද කරන්නේ? මේ පැටියා කියලා අතින් දාපු වචනේ කපනවා. අන්න ඉතුරු වෙන්නේ ප්‍රකෘති වචනේ. එහෙනම් මිනිසාගේ කියන වචනේ ප්‍රකෘති අපි වෙන හොයාගත්තා මිනිස් කියලා. දැන් ඊළඟට අපි බලමු යාගේ ප්‍රත්‍ය කොහොමද හොයාගත්තේ කියලා. එතකොට මෙතන සයන්න තියෙනවනේ. මෙන්න මේ සයන්න මේ වචනේ ළඟ බැලුවා මෙන්න මෙතන තියෙන්නේ. මෙතන තියෙන සායන්න. එතකොට මේ සායන්න කියන අකුර හැදෙන්නේ අල් සයන්නට ආයන්න එකතු වෙලා. එහෙමනම් මෙන්න මේ ස්වරය අරගෙන එතනින් පස්සේ තව අකුරු තියෙනවා නම් ඒ අකුරු තමයි මෙතනින් ලියනවා. එන්න ප්‍රත්‍ය හැදෙන්නේ එමය. එතකොට මිනිස් ධන ආගේ මිනිසාගේ කියන වචනේ හැදුනා. තව වචනයක් බලමු අපි. බල්ලෝ. අපි දාමු මේකට පැටියා. මොන පැටියද අපි කියන්නේ? බලු පැටියා. දැන් පැටියා අපි කැපුවා. ඉතුරුනේ මොකද්ද? බලු කියන වචනේ. එහෙමනම් බල්ලෝ කියන වචනේ ප්‍රකෘතිය වෙන්නේ බලු කියන ප්‍රකෘතිය. දැන් අපි බලමු මෙතන මේ ලූ තියෙනවා. මෙතන ලයන්න තියෙනවා. එතන මේ ලයන්නේ හැදලා තියෙන්නේ කොහොමද ලෝ යන්න? අල් ලයන්නට ඕ යන්න එකතු වෙලා. එහෙමනම් මේකේ ප්‍රකෘතිය වෙන්නේ ප්‍රකෘතිය ප්‍රත්‍ය වෙන්නේ ඕ කියන ප්‍රත්‍ය. බලු දන ඕ බල්ලෝ කියලා හැදෙනවා. තව එක වචනයක් බලමු අපි. වැද්දන්. අපි දානවා අතින් වචනයක් වැඩි පැටියා. දැන් පැටියා කපනවා අපි. ඉතුරු වෙන්නේ මොකද්ද? වැඩි කියන ප්‍රකෘතිය. ඊට පස්සේ මේ දයන්න බලාගෙන යනවා. මෙතන තියෙනවා දයන්න. මෙතන තියෙන්නේ කොහොමද? දයන්න හැදෙන්නේ අල් දයන්ට අයන්න එකතු වෙලා.
අයන්ෙන් පස්සේ අල යන්නකුත් තියෙනවා. එහෙනම් අපි දෙන්නම අරගෙන මෙතනින් දානවා අන් කියලා. වැඩි ධන අන් වැද්දන් කියන වචනේ හැදෙනවා. ඔය අපි මෙච්චර වෙලි ඉගෙන ගත්තේ ප්‍රාණවාචී නාමපදයක ප්‍රകൃති සහ ප්‍රත්‍ය හොයන විදිය. දැන් අපි බලමු අප්‍රාණවාචී පදයක කොහොමද ප්‍රകൃති සහ ප්‍රත්‍ය හොයාගන්නේ කියලා. අපි ලියනවා මේසේ කියන වචනේ. අපි අප්‍රාණවාචී එකට පැටිය කියන වචනේ දාන්න බෑනේ, හරි නෑනේ. අපි ඒකට දාමු ඉලක්කමක් දාමු. අපි කියමු මෙතන දෙකක් තියෙනවා මොනවද? මේස දෙකක් තියෙනවා. මේස දෙකක්. දැන් හරි. දැන් මේ දෙකක් කියන වචනේ කැපුවම ඉතුරු වන්නේ මේස කියන වචනේ. ඒක තමයි ප්‍රകൃතිය. හරියට බහුවචන වගේ පෙනුනට බහුවචන පදෙත් වෙන්නේ මේසේ මේසමයි. හැබැයි ප්‍රകൃතිය වෙන්නේ මේස කියන වචනයමයි. දැන් අපි යනවා ඊළඟට න්යාය ප්‍රත්‍ය හොයාගෙන. මේ මේස කියන වචනේ මෙතන තියෙන්නේ. හැබැයි මෙන්න මෙතන පුතේ මේ යරලව කියන අකුරු හතර. මේ යරලව කියන අකුරු හතර නාමපද සෑදීමේදී අලුතින් එන අකුරු වෙනවා. අක්ෂරමාලා උගන්වනකොට මේක වෙනම විස්තරයක් කරලා දැන් එහෙම වෙන්නේ කොහොමද කියලා දැනට මතක තියාගන්න. යම්කිසි නාමපදයක අගට යරලව කියන අකුරු හතරෙන් එකක් එනවා නම් අන්න ඒ අකුර අලුතෙන් ආපු අකුරක්. එහෙමනම් මෙතන යයන්න තියෙනවා. අපි එතෙන්ට යනවා. මේ යයන්න හැදෙන්නේ කොහොමද? හරි යයන්නට අයන්න එකතු වෙලා. එහෙමනම් මෙයාගේ ප්‍රත්‍ය වන්නේ මේස ධන ආ. අපි ඒ වගේ තවත් අප්‍රාණවාචී පදයක් බලමු. ගසෙන්. ගසෙන්. අපි මේක හොයාගමු දෙක කියන වචනේ දාලා ගස් දෙක. දෙක කැපුවම ගස් කියන වචනේ ඉතුරු වෙනවා. ඒක තමයි ප්‍රകൃතිය. ඊට පස්සේ අපි මේ බලමු මෙයාගේ ප්‍රත්‍ය හොයාගෙන මේ සයන්න හොයාගෙන යනවා. මෙන්න මෙතන තියෙනවා සයන්න. ඒ සයන්න හැදෙන්නේ අල් සයන්නට එයන්න එකතු වෙලා. එහෙමනම් ඒ යන්නෙන් පස්සේ තවත් අකුරක් තියෙනවා. ඒ දෙන්නම අරගෙන අපි දානවා ගස් දලෙන් ගසෙන් කියලා. ඔන්න ඒ විදිහට තමයි නාමපදයක ප්‍රාණවාචී හෝ වේවා අප්‍රාණවාචී හෝ වේවා නාමපදයක ප්‍රകൃතිය සහ ප්‍රත්‍ය හොයාගන්නේ ඔය විදිහට. ඉතින් මේකෙන් අපි වචන සාමාන්‍යයෙන් 10ක් 15ක් ලියනකොට නිකම්ම අපට පුළුවන් ඕනම නාමපදයක ප්‍රകൃතිය සහ ප්‍රත්‍ය හොයාගන්න. ක්‍රියාපදවලත් ඔය වගේම ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම කියලා දෙන්නම්.